අයිබෝවන්. ඉතින් අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඔයාලා thumbnail එකේ දැන්ටමත් දකින්න ඇති ඔයාලට මේ මම පෙන්නපු දැන් මේ ඩිස්ප්ලේ වෙන ඉමේජස් කොහොමද ඔයාලට හදාගන්න කියලා. ඉතින් මේක ඇත්තටම ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔයාලා කරන කියන්නේ ඔයා ජොබ් එකක් කරනවා නම් ඔයාලා මොකක් හරි ෆීල්ඩ් එකක වැඩ කටයුතු කරනවා නම් ඒ ෆීල්ඩ් එකට අදාළ වෙන විදිහට ඕන විදිහකට මේක හදාගන්න පුළුවන්. ඉතින් අන්න ඒ හින්දා මම මේ වීඩියෝ ගැන ගොඩක් කට්ටිය අහලා තිබ්බ දෙයක් ගැන. ඉතින් වීඩියෝට යන්න කලින් කියන්න ඕනේ අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපිට subscribe 1000ට යන්න ඉක්මනින්ම support එකක් ලබා දෙන්න අමතක කරන්න එපා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මේක ChatGPT එක හරහා කරන්න පුළුවන්. ChatGPT එක log වෙලා නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලා Google එකේ ගිහලා ChatGPT කියලා search කරන්න. ChatGPT කියලා search කරලා ඔයාලගේ Google account එක කරහා sign up වෙන්න. එහෙම නැත්නම් email address එකක් දීලා ඔයාලට පුළුවන් sign up වෙන්න. ඉතින් වැඩි කතා නැතුව අපි දැන් වීඩියෝ එකට යමු. මෙන්න මේ විදිහට මම ChatGPT එක open කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ කියන්නේ ඔයාලගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න. මේ ප්ලස් ලකුණ උඩ ක්ලික් කරලා දැන් මේකෙදී අර අපි ගිබිලි කියන මේක හරහා මේ ඒ කියන්නේ ජිබිලි කියලා ඔයාලා දකින්න ඇති මේ මොඩ් එකක් තිබ්බා. ඒක හරහා ඔයාලා වැඩ කටයුතු කරනවා නම් ඔයාලට පුළුවන් මේ ඇන්ලිමිටඩ් නෙමේ ඉමේජස් 10ක් විතර අප්ලෝඩ් කරන්න හැකියාවක් ඒගොල්ලෝ ලබා දීලා තිබුණා. ඉතින් ඒක තමයි අපි දැන් යූස් කරන්න හදන්නේ. ඉතින් ඒක හරහා ඔයාලට ඉමේජස් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉස්සර නම් 3ක් වගේ තමයි දුන්නේ ලිමිට් එකක් තිබුණා. දැන් මේ ලිමිට් එක මම හිතන්නේ 10කට විතර අරන් ගිහින් තියෙනවා. ඉතින් මම ඔයාලට දාලා තියෙනවා පල්ලා ප්‍රොම්ප්ට් එකේ. ප්‍රොම්ප්ට් එකේ ඔයාලට අවශ්‍ය දේවල් වෙනස් කරගන්න. ඒකේ නම තියෙනවා. එතකොට ඔයාලා ඇඳලා ඉන්න ටී-ෂර්ට් එක තියෙනවා. ඒකේ පාට තියෙනවා. එතකොට ඒකේ ඇඩ් වෙලා තියෙන අයිටම්ස් වගේක් තියෙනවා. බෑග් එකක් ඒ වගේ ඒවා දැන් මම පෙන්නනවා මේක ජෙනරේට් වුණායින් පස්සේ. ඒ ප්‍රොම්ප්ට් එක මම ප්‍රොම්ප්ට් 1 ප්‍රොම්ප්ට් 2 කියලා දාලා තියෙනවා. ජාති දෙකකින් අද හදනවා අපි. ඉතින් ඒක සෙන්ඩ් කරායින් පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඉන්ටර්ෆේස් එක. ඉතින් මේ විදිහට සෙන්ඩ් කරායින් පස්සේ ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් getting started කියලා මේ ඉමේජ් එක මේ විදිහට ලෝඩ් වෙනවා. යාළුවා ප්‍රොම්ප්ට් එකේ තියෙන විදිහට ඔයා දීපු ඉමේජ් එකත් අරගෙන ඒ කියන්නේ ඔයාගේ ෆොටෝ එකක් නේ ඔයා දුන්නේ. ඒකත් දීලා ප්‍රොම්ප්ට් එක අනුව හදනවා. ඉතින් මේකෙදි මම ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එක තමයි යූස් කරේ. දැන් ඒකේ එන ජෙනරේට් වෙන ඉමේජ් එකත් එක්ක බලන්නකෝ. ඒක සහ ප්‍රොම්ප්ට් එක ඔයා බලන්න. ඒතකොට ප්‍රොම්ප්ට් එකේ තියෙනවා මේකේ ඇඩ් වෙන්න ඕන දේවල් මොනවද? ඒ වගේම ඒකේ තියෙන්න ඕන තැන් කොහොමද? අන්න ඒ වගේ අකුරු ඒ වගේ දේවල් ඒකේ තියෙනවා. ඉතින් ඒවා ඔයාට කැමති විදිහට ඔයාගේ ෆීල්ඩ් එකට අනුව ඔයාලට දාන්න තියෙන ඒවා වෙනස් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. එතකොට දැන් මම සාමාන්‍ය පොඩි දේවල් ටිකක් ඔයාලට ඉස්සරහට වෙනස් කරලත් පෙන්නන්නම්. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මට ජෙනරේට් වෙන්න වෙලා යනවා. මේ වෙලාව ස්කිප් කරලා මම ඔයාලට දැන් පෙන්නන්නම්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට image created කියලා උඩින් වැටලා තිබ්බොත් image එකට උඩින් ඒ වුණාට මේ විදිහට load නොවී තිබුණොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාලා මේක ඒ කියන්නේ මේ ඔයාලගේ වෙබ්සයිට් එක රීෆ්‍රෙෂ් කරන්න අනිවාර්යයෙන්ම. ඊට පස්සේ රීෆ්‍රෙෂ් කරායින් පස්සේ තමයි මේ ඔයාලට සමහර විට ඉමේජ් එක එන්නේ. සාමාන්‍යයෙන් අර ඔයාලගේ කනෙක්ෂන් වල ප්‍රශ්න හින්දා ඒ වගේ දේවල් හින්දා මේක ලෝඩ් නොවී තියෙන්න පුළුවන්. ඒ කියන්නේ image created කියලා වැටලා තිබුණොත් ඔයාලගේ ඉමේජ් එක මේ විදිහට පෙන්නුවේ නැත්නම් අනිවාර්යෙන් රීලෝඩ් කරගන්න. රීලෝඩ් කරගත්තායින් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඉමේජ් එක ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. ලෝඩ් වුණාන් පස්සේ ඔයාගේ සම්පූර්ණ ඉමේජ් එක පෙන්නයි. ඉතින් මේ ඉමේජ් එක පෙන්නුවායින් පස්සේ ඉතින් මේවට බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට ජෙනරේට් වෙච්ච ඉමේජ් එක. ඉතින් මේක ඇත්තටම ගොඩක් ලස්සනයි. ඔයාලට මේකේ නම එතකොට ෆොටෝග්‍රැෆර් කියලා යටින් දාලා තියෙන ඒක ඒ ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. ඒ ඔක්කොම ප්‍රොම්ප්ට් එකේ දීලා තියෙනවා. ඉතින් ඕන ටී-ෂර්ට් එකේ කලර් එක, අතේ තියෙන කැම් එකේ වර්ගය, එහෙම නැත්නම් අර තියෙන බෑග් එකේ පාට මොනවා හරි දාන්න ඕන. එහෙම නැත්නම් අර උඩ අපි අරන් තියෙන තව කැම් එකක් තියෙනවා, බොඩි එකක්. එතකොට ටෙලස්කෝප් වගේ මේවා තියෙනවා, ලෙන්ස් වගේක් තියෙනවා. අන්න ඒවා වෙනස් කරන්න ඕන නම් ඒ ඔක්කොම පුළුවන්. ඔයාලට දැන් මේ ඉමේජ් එක උඩ මම ක්ලික් කරා. ක්ලික් කරාම පල්ලෙහාම බලන්න ඇවිත් දැන් මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. දකුණු අත පැත්තේ උඩින් පල්ලෙහාම බලන්න describe what you want to add, remove or replace කියලා තියෙනවා. අන්න එතනට ගිහිල්ලා ඔයාලට මොනවා හරි ඇඩ් කරන්න ඕන නම්, එහෙම නැත්නම් රිමූව් කරන්න ඕන නම්, එහෙම නැත්නම් තියෙන දෙයක් රීප්ලේස් කරන්න ඕන නම් ඒ ඔක්කොම දේවල් ටික ඔයාලට පුළුවන් මෙතන ටයිප් කරන්න. ඉතින් මම ඕන ටී-ෂර්ට් එකේ පාට වෙනස් කරලා ඒ වගේ දෙයක් ඔයාලට කරලා පෙන්නන්නම්. මම මේ විදිහට ප්‍රොම්ප්ට් එකක් දානවා please change t-shirt color to yellow කියලා. ඉතින් අපි බලමු එතකොට එහෙම සෙන්ඩ් කරපුවාම ඒගොල්ලෝගේ කොහොම අවුට්පුට් එකක් අපිට ලබා දෙයිද කියලා. ඉතින් ඔයාලා කියන කරන ඕන විදිහකට මේගොල්ලෝ අවුට්පුට් එකක් අපිට ලබා දෙනවා. ඉතින් ඇත්තටම තාත්වික වෙන්න ඉල්ලන්න. මොකද නැත්නම් කරන්න අමාරු දේවල් ඉල්ලන්න එපා. ඉතින් white ඊට පස්සේ මම දැම්මා බෑග් එකේ white color line එකක් දාන්න කියලා. ඉතින් ඊට පස්සේ අපි බලමු ඒක ආපුවම කොයි වගේ ඉන්ටර්ෆේස් එකක්ද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඊළඟට කියලා. ඉතින්
ඉතින් ඇත්තටම ටික වෙලාවක් යනවා ඉමේජ් එක ජෙනරේට් වෙන්න. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේජර් පාට වෙනස් වෙලා බෑග් එකට පොඩ්ඩක් සුදු පාට ලයින් වගේක් ඇවිත් තියෙනවා. ඉතින් ඔයාලට මේක ප්‍රොෆෙෂනල් විදිහට ඕන නම් අනිවාර්යෙන් ප්‍රොම්ප්ට් එක ගොඩාක් හොඳට දෙන්න. ඉතින් එහෙම දුන්නාම තමයි මේ දේවල් හරියටම එන්නේ. ඉතින් මම මේ කියන කරන විදිහට තමයි ඒක එන්නේ. ඉතින් ඔයාලට වෙනස් කරගන්න ඕන නම් අන්න ඒ වගේ ඒවා ටික දෙන්න. දැන් මේකේ මේන් දේ තමයි මේ එන ඔයාලට කාඩ් එකක් පේන්නේ. අන්නේ කාඩ් එක ජෙනරේට් කරගන්න සහ ඒ කාඩ් එකේ තියෙන එළියෙන් තියෙන විස්තර ටික විතරයි මේන් ටික. ඉතුරු ඔක්කොම දේවල් ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඒවා ඔක්කොම අර ප්‍රොම්ප්ට් එකේ තියෙන ප්‍රොම්ප්ට් එක හරියට කියවලා බලන්න. නැත්නම් ප්‍රොම්ප්ට් එක මේ ප්‍රොම්ප්ට් එක මුලින්ම දීලා chat GPT එකට කියන්න සිංහලෙන් ඔයාලට මොන වගේ ඉමේජ් එක ජෙනරේට් කරන්න ඕන කියලා. අන්න ඒ විස්තර ටික කිව්වහම ඔයාලට ඒක අනිවාර්යයෙන්ම ඒ ප්‍රොම්ප්ට් එකට අදාළ වෙන්න ඒගොල්ලෝ ජෙනරේට් කරලා එවනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක ලේසියෙන්ම කරගන්න පුළුවන් දෙයක්. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් දැන් මේ බෑග් එක ඒ කියන්නේ බෑග් එකට පල්ලෙහැන් ෆොටෝ ඇල්බම් එකක් දාන්න එක තමයි මම දැන් සෙන්ඩ් කරේ ඒගොල්ලන්ට. අපි බලමු ඒක සෙන්ඩ් කරපුවාම මොන වගේ අවුට්පුට් එකක් ඒගොල්ලෝ අපිට ලබා දෙයිද කියලා. ගන්න පුළුවන් වෙන්නේ ඒක. ඉතින් මෙන්න මේජර් චූටියලාක් යනවා ලෝඩ් වෙන්න. ඉමේජ් එක ක්‍රියේට් වෙලා තියෙන මම ඔයාලට කලිනුත් කිව්වා ඉමේජ් එක ක්‍රියේට් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා ඒ කියන්නේ ක්‍රියේට් වෙලා මේජර් ලෝඩ් වෙන්න නැතුව මොකක් හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම රීෆ්‍රෙෂ් කරගන්න ටැබ් එක රීෆ්‍රෙෂ් කරගන්න. එතකොට ඉමේජ් එක හරියට ජෙනරේට් වෙලා එවනවා. ඉතින් මම මෙන්න මේ විදිහට දැන් ඒක අපේ ජෙනරේට් වෙච්ච ඉමේජ් එක ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට තමයි ඒ ඉමේජ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කැමති කට්ටියට පුළුවන් මේකේ තියෙන ඕනම දෙයක් වෙනස් කරගන්න. ඉතින් මම මෙතනදී මේ දේ ගැන විතරයි කතා කරේ. ඉතින් මම ඔයාලට තව ප්‍රොම්ප්ට් එකක්, තව ඉමේජ් එකක් වෙනස්ම විදිහ එකක් ජෙනරේට් කරන විදිහ දැන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් නැවතත් මම chat GPT එකට ගිහිල්ලා මගෙත් වෙනත් ඉමේජ් එකක් මෙතනින් අප්ලෝඩ් කරලා මම දාලා තියෙන දෙවෙනි ප්‍රොම්ප්ට් එක මම මෙන්න මේ විදිහට දානවා. මේ ප්‍රොම්ප්ට් එක දාද්දි ඔයාලගේ දැන් මේකේ උස එතකොට ඔයාගේ සාමාන්‍ය උස දාන්න. එතකොට මේ දැන් මම මේකේ මුලින්ම ඉමේජ් එක ජෙනරේට් කරලා පෙන්නන්න. පෙන්නුවෙන් පස්සේ ඔයාලා බලන්න මේ ප්‍රොම්ප්ට් එකත් එක්ක ඔයාලගේ වෙනස් කරන්න ඕනේ මොනවද කියලා. මේකෙදි අතේ තියෙන කැමරාවේ වර්ගය, එතකොට ටී-ෂර්ට් එකේ තියෙන ලෝගෝ එක මොකද්ද, එතකොට ඒක ඇඩ් වෙලා තියෙන ඉතුරු ඉමේජ් ටික මොනවද, ඒකේ තියෙන ලෙන්ස් එක මොකද්ද, අනේ විස්තර ටික ඔක්කොම මේ ප්‍රොම්ප්ට් එකේදී තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලට වෙනස් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා දැන් ඔයා ඇත්තට ෆොටෝග්‍රැෆි කරන කෙනෙක් නම් ඔයා ගාව තියෙන ලෙන්ස් ටික දාලා ඒ වගේ විස්තර ටිකක් මේකෙදි දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වෙන ෆීල්ඩ් එකක ඉන්න කෙනෙක් නම් ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා වෙන මොකක් හරි ෆීල්ඩ් එකක ඉන්න කෙනෙක්. ඔයාලටත් පුළුවන් මේක ජෙනරේට් කරන්න. පොඩි අයිඩියා එකක් ඔයාලට ඒ කියන්නේ ඔයාලගේ හිතේ මැවුනොත් මේ වගේ දෙයක් කරන්න පුළුවන්, මේ වගේ දෙයක් කියලා, මේ වගේ ඔයා ගාව තියෙන දේවල් ටිකක් දාන්න පුළුවන් කියලා. ඉතින් සාමාන්‍ය ගේම කෙනෙක් කියලා හිතන්න ඔයා ගේම් ගහන කෙනෙක් කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඒ විස්තර ටික දාලා ඔයාගේ මේ විදිහටම ජෙනරේට් කරගන්න. ඇත්තටම ගොඩක් ලස්සන අවුට්පුට් එකක් එනවා. මේක ඉතින් අර මේකේ ඇත්තටම 3D ඉමේජ් එකක් ජෙනරේට් කරන්න හැකියාවක් තියෙන. කියන්නේ 3D ඉමේජ් එකක් නෙමේ මේ 3D අර මොඩල් තියෙන්නේ. අන්න ඒ වගේ මොඩල් එකක් ජෙනරේට් කරගන්න පුළුවන් නම් ඇත්තටම ඉතින් ගොඩක් වටිනවා. ඉතින් මේක මම දැක්කා ජනප්‍රිය කට්ටියගේ ඒවා ගොඩක් ජෙනරේට් කරලා තිබුණා. ඉතින් එහෙම ඒවා සාමාන්‍ය සෙල් කරන්න උනත් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලට මේ ඒ වගේ දෙයක් කරගන්න පුළුවන්. දැන් මම පෙන්නනවා මට දැන් මේ අපි දාපු ප්‍රොම්ප්ට් එක ජෙනරේට් කරායින් පස්සේ ආපු අවුට්පුට් එක මොන වගේද කියලා. ඉතින් මේවට බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ ජෙනරේට් වෙච්ච ඉමේජ් එක. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට කැමති එකක් දාන්න. දැන් මම ෆෝන් වගේක් දාලා තිනවා, කැමරා බොඩි එකක් දාලා තිනවා, අතේ තියෙනවා. ඉතින් එතකොට ටී-ෂර්ට් එකේ තියෙන ඇල්ෆා කියන බ්‍රෑන්ඩ් එකේ ලෝගෝ එකක් දාලා තියෙනවා. එතකොට ලැප් එකක් තියෙනවා. මෙතන ඇසසරිස් විදිහට දාලා තියෙනවා. ඊට පස්සේ මගේ නම තියෙනවා, ෆොටෝග්‍රැෆර් තියෙනවා, මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ දැන් මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ පාට උනත් මේක වෙනස් කරන්න පුළුවන් ඔයා දෙන ප්‍රොම්ප්ට් එක අනුව. ඒකයි මම මේ කියන්නේ අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මෙන්න මේක ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඇත්තටම ගොඩක් වටින දෙයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ දේවල් කාලෙන් කාලෙට එනවා. ඒ හැම දෙයක්ම try කරලා බලන්න. මේ වගේ දේවල් AI හරහා generate කරන්න පුළුවන්. ඉතින් ඉස්සරහට මේ වගේ දෙයක් ඇත්තටම මොඩල් එකක් generate කරන්න දැන් කියන්නේ පිටරට එහෙම තියෙනවා මේවා generate කරන්න පුළුවන් printers ඒ වගේ දේවල් තියෙනවා. දැන් ලංකාවෙත් තියෙනවා මම දැකලා තියෙනවා. ඉතින් එහෙම කෙනෙක්ට වාට ඇත්තට මේ දෙයක් ගැන ආසයි නම් ඔයාලට පුළුවන් මේ වගේ එකක් generate කරගන්න. මේකේ දැන් මේ උස එහෙම අඩු වැඩි කරගන්න පුළුවන්. ඔයාගේ තියෙන උස අඩු වැඩි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සම්පූර්ණ මොඩල් එකේ
ඔයාගේ මේ ජෙනරේට් කරපු කාඩ් එකේ උස අඩු වැඩි කර ගන්න පුළුවන්. ඔයාට මේකේ දාන්න තියෙන වගේ ෆෝන් මොන හරි ඔයාගේ ඇත්තට ෆෝන් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් ඩ්‍රෝන් එකක් තියෙනවා නම් ඩ්‍රෝන් එකේ වර්ගය දාන්න පුළුවන්. එතකොට මේ විදිහට ඩ්‍රෝන් එකක් තියෙනවා, ලැප් එක තියෙනවා, ලැප් එකේ වර්ගය දාන්න පුළුවන්. ෆෝන් එක නම් ෆෝන් එකේ වර්ගය දාන්න පුළුවන්. එතකොට මේකේ මෙරූන් කලර් එකක් තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකේ ඒක ඔයාට ඕන නම් ඒක පාට වෙනස් කර ගන්න පුළුවන්. මේ කලෙක්ෂන් එක සම්පූර්ණයෙන්ම අනිත් උඩු යටි කර කරන්න පුළුවන් ඔයාලට. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මේ වගේ ගොඩක් හොඳ දේවල් අපි මේ YouTube channel එක හරහා ගෙනා. වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. මොකද අපි මේ වගේ වැදගත් වීඩියෝ වල හැමෝටම බලන්න ගෙන හිටිනවා. ඉතින් මේ වීඩියෝ හොඳ නම් යාළුවෝට share කරන්න අමතක කරන්න එපා. අපිත් එක්ක එකතු වෙන හැමෝටම සුබ දවසක්.